අර හෙන අයිකනික් සෙන්ටර් එකක් තියෙනවා මේ කියන්නේ අනිත් ඒවාට වඩා සම්පූර්ණයෙන් වෙනස් කැපිදි ගොල්ලෑව සෙන්ටර් එක. හරිද? ඒක හෙන වෙනස්. ඒක කියන්නේ ඒක පටන් ගත්තේ ළමයි 4 දෙනෙක්ගෙන්. ගෙදරක තමයි පටන් ගත්තේ. ගෙදරක. දැන් ළමයි 160ක් ඉන්නවා. ගෙදර. හරිද? ගෙදර සාහලේ ලියනවා ඒක මරු ආතල සෙන්ටර් එකක් ඒක. ඒ කියන්නේ මේ ගෙදර දැන් අපි දැන් ගිහිල්ලා හම්බෙන්නේ දැන් වෙන තැනක ගිහිල්ලා හම්බෙන්නේ ආයතනයේ අයිතිකාරයා ප්‍රධානියව දැන් ගෙදර ප්‍රධානියව තමයි හම්බෙන්නේ අපි ගිහිල්ලා. ගිහිල්ලා මේ ගෙදරක තියෙන්නේ අමුතු අයිකනික් සෙන්ටර් එකක් ඒක. ගෙදර දැන් අර කාර් පාර්ක් එක වගේ කියන්නේ වාහනයක් නවත්තන්න පුළුවන් තැන තමයි බංකො ටිකක් දාලා පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ දැන් ළමයි වැඩි වීමත් එක්ක ළමයි සාලේ කුස්සියේ කෑම කාමරේ මරු ආතල සෙන්ටර් එකක් ඒක. ඒක ඊට පස්සේ මේ ඒ කියන්නේ ඒ ගෙදර කට්ටිය කියන මේ කියන්නේ ළමයි දැන් ඉන්ටර්වල් එකට කෑම ගන්න ගෙදර කෑම මේසේ. හෙනම අර මරු ඒ කියන්නේ අමුතු ගතියක් තියෙන සෙන්ටර් එකක් ඒක. ඒක ඉන්ස්ට්‍රක්ටර්ස්ලා හොඳ ක්‍රමයක් අනුගමනය කරවකට හැබැයි ඒක ඒ වැඩේට. කියන්නේ දැන් ඒක අපිට දැන් මෙහි අර ළමයි ගොඩාක් ඉන්න හින්දා ඒක කරන්න ඉම්ප්ලිමන්ට් කරන්න අමාරුයි. හැබැයි අපි ඒක ඉම්ප්ලිමන්ට් කරන්න උපරිම උත්සාහ කරනවා මේ සතියේ ඉඳන්. ඒගොල්ලෝ කරනවා මේ ඒගොල්ලන්ගේ පොතක් තියෙනවා. ඉන්ස්ට්‍රක්ටර්ස්ලා කරන්නේ ඉන්ස්ට්‍රක්ටර්ස් දෙන්නෙක් ඉන්නවා. එහේ අර වෙනම තියෙනවා මේ කියන්නේ දැන් උදේ එන්න බෑ පාරේ අලි ඉන්නවා. හවස යන්න බෑ පාරේ අලි ඉන්නවා. ඒතර පේපර් සෙෂන් තියෙන්නේ අලි උදේ නැති වෙලාවයි හවස නැති වෙලාවයි බලලා අලි නැති අලි කැමරට වගේ යන වෙලාව තියෙනවනේ. ඒ වෙලාවේ තමයි පේපර් සෙෂන් තියෙන්නේ. මරු සෙන්ටර් එකයි කියන්නේ. ඇත්තටම හෙනම මරු ඒ සෙන්ටර් එක. අර හෙනම කියන්නේ ළමයි අර හෙනම සහයෝගයෙන් වැඩ ටික කරගෙන යනවා. තව එකකට තව එකෙක් උදව් කරනවා. පේපරයක් නැති වෙනවා කියලා හිතන්නේවත් නැහැ. අනිත් එක ගැන හිතනවා. අර එහෙම සෙන්ටර් එකක් එක. මේ කොහොම හරි මේ ඒක ඉන්ස්ට්‍රක්ටර්ස්ලා නියම ක්‍රමයක් අනුගමනය කරමින් තිබ්බා මේ පේපර්ස් දෙන්න. ඒ ක්‍රමේ අපි බලනවා දැන් ඒක ඒ ස්කේල් එකේදී කරන්න පුළුවන්. අපි ලොකු දැන් මෙතන මේක වැඩි ලොකු වෙද්දි කරන්න පුළුවන්ද කියන එක මේ සතියෙන් ඉඳන් try කරනවා. හරිද? එතකොට නැති වෙන්න විදියක් නැහැ. ඒකේ කොහොමත් ඉතින් වෙන කෙනෙක්ගේ පේපරයක් අරන් යන්නේ නැහැ. ඒතර නම් ඒ අර හැමෝම එකට ඉතාලම මුදින් අඳුරනවා ඒ සෙන්ටර් එකේ ළමයි. මේ අර මෙහෙ දැන් අපි පේපර් දෙකක් ලියනවානේ. සමහරලාට ඔයාලා ඇවිල්ලා සබ්ජෙක්ට් දෙකක ලියනවානේ. ඒක කවදාවත් දෙකක් ලියන්න බෑ. එක උදේට ලියලා ඉන්නවා නැත්නම් හවසට ලියලා ඉන්නවා. හැබැයි ඉතින් ඒ මාර අමුතුයි. ඒක මාර අමුතු එක්ස්පීරියන්ස් එකක්. මම ගොඩක් වෙලා හිටියා ඒ සෙන්ටර් එකේ. හරි. Yeah.